බුදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුකරයකට අදාළව වසර 11ක් තිස්සේ නීතිපති උපදෙස් ලැබී නොමැති බව අධිකරණයේ හමුවේ අනාවරණය වුණා. අදාළ නඩු කටයුත්ත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳ වූ අවස්ථාවේදී තමයි මේ තොරතුර අනාවරණය වුණේ. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙනවා ඒ ආందోලනාත්මක නඩු කටයුත්ත ගැන. වීඩියෝට යන්න කලින් අපේ සුපුරුදු මතක් කිරීම ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපට සහාය ලබා දෙන්න. එහෙමනම් වීඩියෝට ගිහිල්ලා වැඩි විස්තර කතා කරමු. කොම්පඤ්ඤ වීදියේ ප්‍රසිද්ධ හෝටලයක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ශුද්ධ වූ කුරාණය හා ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට විරුද්ධව කොළඹ අපරාධ කොට්ටාශය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා තිබුණා. මේ පැමිණිල්ලට අදාළව ඥානසාර හිමියන්ව පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා. පසුව අධිකරණය විසින් අපමත මුදා හැර තිබෙනවා. දැන් උන්වහන්සේ සිටින්නේ අපමතයි. ඉතින් මේ නඩු කටයුත්ත කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. ඒ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ටාශය අධිකරණයට දැනුම් දුන්නා මේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කළා උපදෙස් ලබා ගැනීම සඳහා විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවට. නමුත් මේ දක්වා නීතිපති උපදෙස් ලැබී නොමැති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා. පසුව මේ නඩුගොනුව මහේස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කළා. මෙහිදී අනාවරණය වුණා මේ විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළා වසර 11ක් ගත වෙලා තිබුණත් මේ දක්වා උපදෙස් ලැබී නොමැති බව කියන කාරණය. මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා නීතිපති උපදෙස් සඳහා බව කියමින් නඩුවක් වසර 11ක් ප්‍රමාද කිරීම අසාධාරණ ක්‍රියාවක් බව. ප්‍රමාණවත් සාක්ෂි නැත්නම් විත්තිකරුවෙකු නිදහස් කිරීමට කටයුතු කළ යුතු බව තමයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ. මේ ආකාරයෙන් දිගින් දිගටම නඩු කල් දැමීම නුසුදුසු ක්‍රියාවක් බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා තරයේ අවධාරණය කළා. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් වෙච්ච කරුණු සලකලා බලලා එක් තීන්දුවක් ලබා දුන්නා. ඒ තමයි මේ නඩුව යලි මාර්තු මාස 11 වෙනිදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළා. එදින මේ විමර්ශන සිද්ධ කළ කොළඹ අපරාධ කොට්ටාශයේ ස්ථානාධිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියෝගයක් නිකුත් කළා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා පැහැදිලිව සඳහන් කරපු කාරණය තමයි නඩු පැවරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නැත්නම් සැකකරුවෙකු නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවට. එසේ නොමැතිව මේ ආකාරයෙන් දිගින් දිගටම නඩු ඇදගෙන යාම නුසුසු බව තමයි එතුමා පෙන්වා දුන්නේ. ඒ අනුව මේ නඩුව යලි මාර්තු මාස 11 වෙනිදා කැඳවීමට නියමිතයි. නීතිපති උපදෙස් සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය ගැන විමසීම සඳහා එදින කොළඹ අපරාධ කොට්ටාශයේ ස්ථානාධිපතිවරයාටත් අධිකරණයේ පෙනී සිටි ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා. අපි බලමු එදාට කොළඹ අපරාධ කොට්ටාශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට ඇවිල්ලා කුමක් කියයිද කියලා. ඒ අනුව තමයි මේ නඩුවේ ඉදිරි කටයුතු තීරණය වෙන්නේ කියලා අපට සඳහන් කරන්න පුළුවන්. ඒ අනුව මේ නඩු කටයුත්ත මීළඟට කැඳවන අවස්ථාවේ සිද්ධ වෙන කාරණය ගැනත් අපි ඔබට වාර්තා කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මේ ආකාරයේ ඊටම සංවේදී නඩු කටයුතු පිළිබඳ තොරතුරු ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමටත් share කිරීමටත් අමතක කරන්න එපා. එhmenan තවත් වීඩියෝවකින් හමු වෙමු.